සුබ දවසක්. යේසුස් වහන්සේගේ නාමයෙන් හදවතට ඖෂධයක් තුලින් ඔබ විතාම ආදරෙන් සාගාරයුතු පිළිගන්නවා. ඉතින් මං හිතනවා මේ වැඩසටහන බලනකොට ඔබට ඖෂධයක් ලෙස ඔබගේ ජීවිතේ ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඉතින් ඔබ වගේම හසරණව තනි වෙලා මොනාරි බලාපොරොත්තුකින් යාඥා ඉල්ලීමකින් ඉන්නා ලෙඩ වෙලා රෝග වෙලා ඉන්නා හැමෝටම ඔබට මේක ෂෙයා කරන්න පුළුවන්. ඔබ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඔබට ඒ ප්‍රයෝජනවත් පණිවිඩය අනිත් අයට බලන්නත් ඔබ ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි ඔබ දාන කමෙන්ට්ස් වලට ඔබට ආදරේ මං ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම අදත් ඔබට මං පණිවිඩයක් ගෙනාවා. වන්වාසේ අපේ ජීවිතේ ක්‍රියා කරනකොට අපේ ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ක්‍රියා කරනකොට අපිට ඉදිරියට යන්න ලේසි. ඉතින් අපි හැම වෙලේම මේක මතක තියාගන්නේ නැහැ. මා තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. මං උන්වහන්සේගෙන් ආලා තීරණයක් ගන්න ඕනේ. මං උන්වහන්සේ තුල තීරණයක් ගන්න ඕනේ. උන්වහන්සේ කැමැත්ත බලලා ක්‍රියා කරන්න ඕනේ කියලා හැම වෙලේම අපි හිතන්නේ නැහැ. සමහර වෙලාවට අපේ මාංශය කියන දේ අපි ආනවා. සමහර වෙලාවට ආත්මයන් වහන්සේ අපිට ඉන්න දෙන්නේ නැහැ මේක වැරදි කියලා කියනවා. කියලා අපි ආන්නේ නැතිකොට උන්වහන්සේ නිහඬ වෙනවා. ඒක තමයි ජීවිතේ සාමාන්‍ය දෙයක්. එහෙනම් අපි ගන්නා තීරණය තුළ උන්වහන්සේව අපි පළමු කොට උන්වහන්සේව පළවෙනි තැනේ තියලා ඒ තීරණය ගන්නකොට උන්වහන්සේ ඊටාම සාර්ථක ලෙස ඊටාම ලේසියෙන්ම මේ ජීවිතේ අපිට ගමන් කරන්න පුළුවන් කියලා මම හිතනවා. අපි එච්චර ආඥාන් වහන්සේ අපිට ගොඩක් ආදරේ. උන්වහන්සේ අපිව දාලා යන කෙනෙක් නෙමෙයි. අපිත් එක්කම පරමෙන්දලා අපිව හදන්න දුන්නා ආඥාන් වහන්සේ අපි ගාව ඉන්නේ. ඉතින් ඒ ආත්මයන් වහන්සේ ඉන්න නිසා අපිට උන්වහන්සේට මුල් තැන දීලා උන්වහන්සේගේ කැමැත්ත අනුව අපේ ජීවිතේ තීරණවල් ගන්නකොට ගොඩක් සාධාරණ සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් එවැනි ජීවිතවල අපි ගමන් කරනකොට ගොඩක් අවස්ථාවල අපේ තීරණවල් පරාජය වෙන්න පුළුවන්. අපේ තීරණවල් සමහර තැන්වල අපි ගත්ත තීරණ නිසා අපි මෙතන ඉන්නවා කියලා අපිට දැනෙන්න පුළුවන්. හැබැයි අපි හරියට උන්වහන්සේගෙන් ආගෙන තීරණය ගත්තොත් අපේ ඉන්න උසස් වීම කියන්නම කරන්න බෑ. උන්වහන්සේගේ කැමැත්ත අනුව යනකොට අපේ ඒ ඉන්න ස්ථාවරයේ සීමාවල් පුළුල් වෙලා උන්වහන්සේ අපි සමග එන්නා වූ ඒ ආනුභාවය තුළ මොනවද කියන්නේ උන්වහන්සේගේ අදහස් උන්වහන්සේගේ යෝජනාව ආලා මිතුරෙක් ලෙස මවෙක් ලෙස පියෙක් ලෙස අපිත් එක්කම උන්වහන්සේ එන්නා වූ මේ ආලා ගන්නා වූ ගමනවල මේ තීරණවල් උන්වහන්සේ සාර්ථක ලෙස ක්‍රියා කරනවා. ඉතින් හැමෝම නෙමෙයි. ගොඩක් අයට වැරදින තැන් තියෙනවා. මනුෂ්‍ය දුර්වලයි. නමුත් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අපි තුල ඉන්නකොට අපි ශක්තිමත්. ඒක හැම වෙලේම මතක තියාගන්න ඕනේ. මන්ද තීරණ ගත්තා වූ දෙන්නෙක් ගැන මං අද දිනේ කියන්න කැමතියි. දෙවියන් වහන්සේ කවදාවත් බල කරන්නේ නැහැ මේක තමයි කරන්න ඕනේ කියලා. උන්වහන්සේ සරලව අපි අතට දෙන්නේ තීරණය ගන්න කියලා. උන්වහන්සේ සරලව ජීවත් වෙන්න, උන්වහන්සේත් එක්කම ජීවත් වෙන්න ලේසි ජීවිතයක් ගත කරන්න තමයි ආත්මයන් වහන්සේ අපිට දීලා තිබෙන්නේ. අපේ යාඥා අඩුපාඩු, අපේ වැරදි අඩුපාඩු, අපේ වාහල්කම්, අපි එළියට එන්න බැරුව තිබෙනා මේ තත්ත්වය අනුව ආත්මයන් වහන්සේට අපිට ක්‍රියා කරන්න බෑ. ඒ ආත්මයන් වහන්සේගේ හඬ අපිට ඇහෙන්නේ නැහැ සමහර තැන්වල. ඉතින් උන්වහන්සේට අපි කොච්චරද අපේ සීමාවල් අපේ කැපවීම දෙන්නේ උන්වහන්සේට මුළු හදවතින්ම ප්‍රේම කරලා මුල් තැන දෙන්නේ එච්චර දුරට උන්වහන්සේට අපි තුල ක්‍රියා කරන්න ලේසි කියලා මම හිතනවා. උන්වහන්සේ ඒදෙන් උයනේ ආදාම් ඒවාව මැව්වා. ඉතින් ඒ ආදාම් ඒවට උන්වහන්සේ කිව්වා ජීවන වෘක්ෂයේ තියෙනවා ඒ ගෙඩිය ඒ මරණය සහ ඒ මරණය දැනගන්න පුළුවන් ගෙඩියතුත් තියෙනවා කියලා. ඒ ගෙඩිය සම්බන්ධව උන්වහන්සේ තීරණය ගන්න ආදාම්ට ඒවටයි තමයි දුන්නේ. උන්වහන්සේ කිව්වේ නෑ මේක කණ්ඩම එපා, ළඟටත් යන්න එපා කියලා. නමුත් ඒ තීරණ ගන්න උරුමය දුන්නේ උන්වහන්සේ මිනිසයාට. මන්ද උන්වහන්සේ බල කරන තැනත් වහන්සේ නෙමෙයි. එහෙම ඈත් වෙලා වැටිලා ඒ ජීවිතේම පල්ලෙහාටම වැටිලා ඉන්න තැනෙත් උන්වහන්සේ උදව් කරන්න ආව තැනත් වහන්සේ. උන්වහන්සේ උසුලා ගන්නව තැනත් වහන්සේ පුතේ මේක වැරදි. නුඹ ගත්ත තීරණේ මෙතනින් ඉන්නේ කියලා උන්වහන්සේ තට්ටු කරලා ආයිත් අපිව නැගිටවලා ගමන් කරන්නා වූ ආදරයේ තැනත් වහන්සේ තමයි අපි ළඟ ඉන්නේ. අපිත් එක්කම එන්නා වූ තැනත් වහන්සේ තාත්තෙක් ලෙස දිරිමත් කරලා සවිමත් කරලා ශක්තිමත් කරලා අම්මා ලෙස අද අම්මලා ඒ දරුවන්ව අදහන්න බැරුව කුණු ගොඩට දාලා යනවා.
ට්‍රේන් වල දාලා යනවා. අපි ගොඩාක් ආරංචි වෙන හොස්පිටල්ස් වල ඒ දරුවන්ව දාලා ගිහිල්ලා ගොඩාක් අම්මලා දාලා යනවා ලදරුවන්ව හම්බ වෙච්ච ගමන් ඒ බාත්රූම් එකට ගිහිල්ලා හැඳුම මාරු කරලා එතනින්ම දරුවව දාලා ගිය සිද්ධි අපි ගොඩාක් අසලා තිබෙනවා. ඉතින් එවැනි ආදරයක් මේ ලෝකාකාර අම්මා තාත්තට හරි ආදරයක් දෙන්න බැරි වුණාට අපේ දෙවියන් වහන්සේ අපි සොයලා බලන්නව තැනක් වාස අපි වැටිච්ච තැන උසුලන්ට උදව් කරන්නව තැනක් වාස උන්වහන්සේ වගේ ආදරය කරන්න කවුරුත් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ආදාම් අකීකරු වුණා, ඒවා අකීකරු වුණා. ඒවා ඇවිල්ලා සර්පයාගේ ඒ වචනයට රැවටුණා. ඒ බොරුකාර නුඹ මැරෙන්නේ නැහැ කියලා ඒ පළවෙනි බොරුම එතන කියනකොට ඒවා නුඹ ලස්සන වෙනවා, නුඹට ලෝකේ දේවල් පේනවා කියලා එහෙම කියනකොට ඒවා චුට්ටක්වත් දෙවියන් වහන්සේව හිතලා එතන තිබ්බා නම් අපි මේ තත්ත්වය අද ඉන්නේ නැහැ. ඉතින් ඒවා එතනින්ම රැවටුණා. ඒවා කියපු පළියට ආදාම් මේකේ ගෙඩිය භාගයක් කන්න ගිහිල්ලා ජීවනය නැති වුණා. ඉතින් එතනින්ම මරණය ආරම්භ වුණා. ඉතින් ඒ අකීකරු වුණ නිසා අපේ එතන තිබ්බව ඒ තීරණය උන්වහන්සේ වෙත උන්වහන්සේගෙන් මොනාරි ආලා කරමු කියලා හරි හිතලා තිබ්බනම් එතන ඒම සිද්ධියක් වෙන්න උන්වහන්සේට දෙන්නේ නැහැ. ඉතින් දේවදරුවනේ ගොඩාක් දරුවන් මැද්දේ ගොඩාක් අම්මලා තාත්තලා භාර්යාවන් ස්වාමි පුරුෂයන් මේ ගන්නව තීරණවල් ඒ දෙවියන් වහන්සේගෙන් ආලාද ගන්න කියලා ඇහුවොතින් ආත්මයන් වහන්සේ තුලද ගන්නවද කියලා ඇහුවොතින් ඒගොල්ලන්ට ඒකත් දන්නේ නැහැ. මේ කාලේ ඒක විශේෂ දෙයක්. ගොඩක් ප්‍රශ්න මැද ගොඩක් තීරණ ගන්නව අවස්ථාව තුල උන්වහන්සේගෙන් මොහොතක් දැනගන්න. උන්වහන්සේගෙන් මං කරන්නද එපාද මට ඔබාසගේ සැලසුම පෙන්වන්න. මට දන්නේ නැහැ යේසු තාත්තේ මේකට මොනවාද මං කරන්න යන්නේ කියලා. ඔබ උන්වහන්සේ විශ්වාස කරන දරුවෙක් නම් නැත්තම් අද තමයි ඔබ බලාගෙන ඉන්නව නම් කමන්නේ. ඔබ කියන්න ජේසුනි ඔබ මෙච්චර ආදරේ කියලා මං දැනගත්තා. ඔබ මට තීරණයක් දෙන්න. ඔබ මට අවස්ථාවක් මේකට මොනවද කරන්නේ කියලා මට පෙන්වන්න. ඒක මට ගොඩාක් ප්‍රයෝජනවත්ව ඒ තුලින් මට ඉදිරියට යන්න උදව් වෙයි. එහෙම කියලා හිතලා බලන්න තීරණයක් ගන්නට උන්වහන්සේ තුල මහත් දෙයක් කරන්න උන්වහන්සේ ක්‍රියා කරනවා. ඒ වගේ තමයි උන්වහන්සේ අපි ගන්නා වූ තීරණේ නතර කරන්නෙත් නෑ. අපි ගත්තා වූ තීරණය තුල උන්වහන්සේ බලාගෙන ඉන්නවා. අකීකරු පුත්‍රයා මොනවාද වෙන්නේ? ඒ යන්න දීලා ඒ සම්පත් සල්ලි ඔක්කොම පියා දෙනවා. එපා කිව්වේ නෑ. ගිහිල්ලා වරේ. එතකොට ලෝකේ මොනවාද වෙන්නේ කියලා තේරෙනවා. ඉඳ සමහර තැන්වල උන්වහන්සේ අතහැරලා දානවා. ඕන දෙයක් කරන්න පුතේ. උඹට මොනවාද ඕනේ? මේකද ඕනේ? කරන්න. ඒ තැන් වසලා තියෙන්නේ අපේ යාපතට තමයි. යෝසෙෆ්ගේ නපුරු යාපතට ඇරුවා වූ තැනක් වහන්සේ උන්වහන්සේ අපේ ජීවිතේ යම් දෙයක් ඒ තීරණයක් නිසා වැටිලා ඉන්නවද ඒ තැන උසුලන්ට උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේ අනුමත කරලා තියෙන යාපතට කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද ඔබත් විශ්වාස කරන්න තව කෙනෙක්ව මම කියලා මේක මම ඉවර කරන්න කැමති. රූත්ව ගත්තුතින් රූත් සාමාන්‍ය අන්‍ය ජාතික ඒ දරුවෙක් ස්ත්‍රියෙක්. ඉතින් රූත්ගේ ඒ පවුල ගත්තොතින් නහෝමිගේ ලේලි ඒ කියන්නේ ඒ තාත්තගේ නම එලිමලෙක්. ඊට පස්සේ ඒගොල්ලන්ට දරුවන් දෙදෙනා හිටියා මක්ලෝන් අනිත් එක කිලියෝන් කියලා. ඉතින් ඒ දෙදෙනාට විවාහ ජීවිතයට පිවිසලා ඒගොල්ලන් චුට්ටක් කාලයක් සාගත නිසා බෙත්ලෙහෙම් ඉඳන් එළියට ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒ බෙත්ලෙහෙම් එකට ආයෙත් යන්න උන්වහන්සේ මාර්ගයක් දුන්නා. උන්වහන්සේ අනුමත කරා මන්ද ඒ බය වෙලා ඒ සාගත නිසා දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැතුව එළියට ආපු අය. එතනදී ගියේ මොහාබ් දේශයට ගියේ. මොහාබ් දේශයේ ඉඳන් ආයෙත් එන්න උන්වහන්සේ අන්තිමට පවුලක් නැතුව තනියම නහෝමි සරුත් ආවේ. ඒ ප්‍රශ්න මැද ඒ ඔර්බාල් සහ රූත් ඒ දෙදෙනාගේ තීරණවල් දෙවිදියට තිබ්බා එතන. නහෝමි එතන යන්න පුතේ මට ආයෙත් ළමයි නෑ නුඹලා දෙන්නව බන්දන්න. මට ආයෙත් ඔයගලන්ට උදව් කරන්න බෑ. මගේ ස්වාමි පුරුෂයාත් නෑ, මගේ දරුවනුත් නෑ. මං කොහොමද ඔයගලන්ට උදව් කරන්නේ කියනකොට ඔර්බාල් නෑ තරුණ ජීවිතේ මම
තීරණයක් ගන්න ඕනේ. මගේ ජීවිතේ මම බලා ගන්න ඕනේ කියලා කියන නමුත් රුත් ඒ තරුණිය උන්වහන්සේට කීකරු වෙලා උන්වහන්සේ ඒ නහොමි ගාව කියනවා කියලා ඔබගේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ ඊට පස්සේ මට කියලා වෙන ජීවිතයක් නෑ ඔබයි ඉන්නේ. එහෙම කියලා තීරණයක් ගත්තා. රුත් එතනද තිබ්බා ඒ තරුණ ජීවිතේ මගේ ජීවිතේ මම මොනවද කරන්නේ මේ වයසක ඒකාන්තාවත් එක්ක මම නැන්දමත් එක්ක මොනවද කරන්න යන්නේ මගේ ජීවිතේ මම බලා ගන්න ඕනේ කියලා ඉදන්ට තිබ්බා. එතනදී ඒ ඇය ගත්ත තීරණ නිසා පොවත් නැමැති ඒ හොඳ කෙනෙක්ව උන්වහන්සේ සැලසුම් කරලා උන්වහන්සේ උසස් වීම දුන්නා. ඉතින් එවැනි තත්වයක් උන්වහන්සේ දෙන්න උන්වහන්සේ බලවන්තයි. මන්ද රුත් ඔබගේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ කියපු ඒ වචනය ගොඩාක් වැදගත් වුණා එතනදී. උන්වහන්සේව තදින් අල්ලගත්තා. නහොමිගේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ මොනාරේ මට කමන්නේ මේ නැන්දම වයස වුණාට කමන්නේ. මම උන්වහන්සේ තුල මේ නහොමිත් එක්ක යනවා කියන ඒ තීරණය එතනදී රුත්ගේ උසස් වීම රුත් ගොඩාක් අයට ආශිර්වාද වෙන පිණිස කීකරුකම ඒ ස්වභාවය උන්වහන්සේ දැක්කා. බලන්න පුළුවන් රුත් හිතලා තිබ්බොතින් මගේ ඒ තරුණ ජීවිතේ මොනවද වෙන්න යන්නේ මේ වයසක කෙනෙක් එක්ක ඉඳලා මට තනිකමෙන් ඊට පස්සේ මෙයා මැරුණාට පස්සේ මගේ ජීවිතේ මම බලා ගන්න ඉපා දැම්ම මම හොයාගත්තොතින් එක්කෙනෙක්ව මම බැන්දොතින් තමයි මගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් කියලා එතනදී ඇයගේ තීරණය වෙනස් වෙන්න තිබ්බා. නමුත් රුත් එකම තීරණයක් නහොමිත් එක්ක ගියා. එතකොට පොහාසෝන් වහන්සේ රචික් ලෙස උන්වහන්සේ උසස් කරලා ඇයට සම්බන්ධ කරලා උන්වහන්සේ යහපත් ජීවිතයක් අලුත් ජීවිතයක් අලුත් ආරම්භයක් දුන්නා. ඉතින් අපි ගන්නවා ගොඩාක් තීරණවල අපි ගොඩාක් පරිස්සමෙන් එක පාරක් නෙමෙයි 10 පාරක් අපි හිතලා උන්වහන්සේගේ පාදපාවල ඉල්ලලා අපිට සමාදානයක් වෙනකොට අපි ඒ තීරණය ගන්න ඕනේ. ඒ හින්දා උන්වහන්සේ ඒ තීරණවල මැද ක්‍රියා කරන්නව තැනක් වාස. උන්වහන්සේ බලනවා අපි ගන්නව තීරණ කොයි පැත්තේ තියෙන ලෞකික තීරණයක් ගන්නවද ආත්මිකව තීරණයක් අපි ගන්නවද නැත්නම් මාව හිතලා ගන්නවද ඇයිගේ ඒ සිතුවිල්ලෙන් ගන්නවද කියලා උන්වහන්සේ දකිනවා. නමුත් සිතුවිල්ලෙන් අරන් අයාපත තීරණයක් කරන්න නැත්නම් වැටිලා ඉන්න එක්කෙනෙකුට hina වෙන තැනක් වාන්සේ නෙමෙයි නම් මං කියන්නේ. උන්වහන්සේ තුල තීරණයක් ගන්නකොට අපි ආත්මයන් වාසයෙන් අහලා අපි සම්බන්ධ වෙලා මේක යාපතක්ද කියලා අපි අහලා තීරණයක් ගන්න ඕනේ. අපි ගොඩාක් වෙලා අදිස්සි වෙනවා නම් උන්වහන්සේ තුල අපි ඉවසිලිවන්තව ආත්මයන් වාසය වඩගාලා ස්වාමිනී මට යහපත් තීරණයක් ගන්න ඉඩ දෙන්න. ඔබ ජීවමානයි මගේ හද තුලට කතා කරන්න කියලා ඔබ එක්කෙනා කියලා තීරණයක් ගත්තොත් ඔබගේ ජීවිතේ සීමාවල් පුළුල් කරලා යහපත් දේවල් උන්වහන්සේ එකතු කරනවා අලුත් ආරම්භවල් උන්වහන්සේ නිදාස් කරනවා වැයිච්ච දොරටුවල් විවෘත කරනවා. ඉතින් ඔබට ආදරේ යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරමු ජීවමාන අතිශුද්ධ දෙවි පියාණන් වහන්සේ යේසුස් තාත්තේ මෙන්න වාසික සුදු දාතට මේ බලන එක්කෙනාව බාර කරලා යාඥා කරනවා. මේ නරඹලා ස්වාමිනේ ඔබ වහන්සේගේ යම් තීරණයක් ගන්නට බලාගෙන ඉන්නව එක්කෙනා නැත්නම් මම වැටිලා තියෙන්නේ මගේ තීරණය නිසා මට කිසිම ආලෝකයක් නැහැ මං අන්ධකාරේ ඉන්නේ කියලා ස්වාමීන් හිතාගෙන ඉන්නවද නැත්නම් මට මෙන් ඉදිරියට යන්න බෑ මගේ තීරණ නිසා නැත්තටම නැති වෙලා ඉන්නේ මට පිළිතුරක් නැහැ කියලා අඬාගෙන ඉන්නවද ස්වාමිනී ඔබ වහන්සේ ඒ හදවතට වඩින්න ඔබ වහන්සේ ජීවිතයට වඩින්න මගේ පියාණන් වහන්සේ සීමාවල් පුලුල් කරන්නව තැනක් වහන්සේ නපුර යාපතට අරවන්නව තැනක් වහන්සේ මෙන්න බාර කරලා යාඥා කරනවා ඔවුන්ගේ ජීවිතේ ගත්තා වූ තීරණය තුල ස්වාමිනී දැන් ඉන්න ස්ථාවරය ඔබ වහන්සේ නැගිටවන්ට ඔබ වහන්සේ විසඳුමක් දෙන්න ඔබ වහන්සේ ස්වාමිනී සීමාවල් පුලුල් කරන්ට බලවන්තයි මගේ පියාණනි ස්වාමිනී අකීකරු වුණු තැනින් මගේ පියාණනි ඔබ වහන්සේ දුර්වල තැන් පවිත්‍ර කරන්න කරුණාවන්තකමින් ඔබ වහන්සේ නැගිටවන්ට මගේ පියාණනි ජීවිතවල් වෙනස් කරන්න අලුත් ආරම්භය නිදාස් කරන්න බාධකවල් ඉවත් වේවා ජීවිතේ ඔබ වහන්සේගේ සුදු දාතට බාරයි යේසුස් වහන්සේගේ අති සුද්ධ බලවන්ත වූ නාමයෙන් නිසාය ආමේන්